විශාල කැපකිරීමක් කරපු ප්‍රතිඵලයක් නිසා තමයි අපි අද කිසියම් මන්ත්‍රී ධූර ප්‍රමාණයක් අපේ පක්ෂ වෙනුවෙන් මේ පළාත් පාලන ආයතන තුනට යවන්න පුළුවන්. ඒ නිසා මෙතන මම දන්නවා මෙතන ඉන්න බොහෝ දෙනා සියලු දෙනා වගේ දේශපාලනය ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා ඒ කියවා ගැනීම තුළ මම තනියෙන් ලබපු ජයග්‍රහණයක් නෙමෙයි. මගේ කොට්ටාසේ සෙසු අපේක්ෂකයන්ගේ සහයෝගය හයියත් එක තමයි මගේ මේ ජයග්‍රහණය ලැබුණේ කියන එක පැහැදිලිවම අපි ඒක හරියට නිවැරදිව කියව ගන්න ඕනේ. ඒ වගේම මගේ ආරම්භයේම අදහස් දැක්වීම කියනවා මේ മന്ത്രി ධූරය අපි මේ ඉන්න සහෝදර සියලු දෙනාම മന്ത്രിවරු කරන മന്ത്രി ධූරයක් බවට පත් කරගන්න අපි ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කරන නිසා කිසි කෙනෙක් කලබල වෙන්න එපා. දේශපාලනයේ වැදගත්ම දේ ඉවසීමක් තියාගෙන ඒ වගේම අද മന്ത്രിවරු විදියට දියුණු දෙන ඔබ අවංකභාවයත් එක්ක මේ අනිත් අපේ සහෝදරවරු ප්‍රාදේශීය සභාවේ සභිකයෝ විදියට වාඩි කරන්න අපි එකගතාවයක් එක්ක මේක ඉස්සරහට ඒක කාටත් සතුටුදායක ආරංචියක් වේ. මම හිතනවා මෙතනින් කිසි කෙනෙක් එහෙම තමන්ගේ ගැන හිතන ආත්මార్థකාමී විදියට කටයුතු කරන නිසා හැම කෙනෙකුම බලාපොරොත්තුත් එක්ක හරියට වැඩසටහන තමන්ගේ දේශපාලන දිවිය ආරම්භ කරන්න අද පටන් ගන්න. මේ ගමන මහා ලොකු දුර කල්පනා කරලා හදා ගන්න ඕන ගමනක්. ඒක කෙටි කාලයක් තුල අචීව් කරගන්න නැත්නම් කෙටි කාලයක් තුල ළඟා කරගන්න මම හිතනවා මම වගේ සංවිධායකවරයෙක් එක්ක වැඩ කරනකොට ඔයාලට පහසුයි. හේතුව මම කොයි වෙලාව දැන් උදාහරණයක් ගත්තොත් රත්නපුර දිස්ත්‍රික්කයේ මම මේ දිස්ත්‍රික්ක ප්‍රශ්න වල මේ දවස් ටිකේ හිටියේ. දිස්ත්‍රික්කයේ සමහර තැන්වල ප්‍රශ්න තියෙනවා ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා පිහිටවන්න පුළුවන්. හැබැයි ආසන සංවිධායකවරයා කැමති නැහැ සභාපතිවරයා හැදෙනවට. ඇයි? ඊළඟ පළාත් සභාවේදී ආසන සංවිධායකවරයාට සභාපතිවරයාත් එක්ක එකට තර්ක කරන්න වෙන්නේ. කොච්චර උප අපරාධයක්ද? නායකතුමාට පැහැදිලි කරන්න නම් එක්කම කිව්වා. අපිට මම හිතනවා ඔයාලට මට එහෙම ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේම ඒ වගේ ප්‍රාථමික මට්ටමේ මම හිතන්නේත් නැහැ. ඔබට ඔබේ ගමන නිදහසේ යන්න පුළුවන්. මෙතන දැන් ඔබ മന്ത്രി ධූර ලබා දීම පිළිබඳව කාටවත් ගැටලු සාගත තත්ත්වයක් තියෙන්න විදියක් නැහැ. ඒක ක්‍රයිටීරියා එකක්. පක්ෂෙන් දුන්නේ ඒකෙන් පිට කොහෙවත් කරලා නැහැ. හරිද? මට ෆේවරේෂන්ස් කියලා කාගේවත් නැහැ. මම දැක්ක සමහර අපේ අපේක්ෂකතුමාලගේ ඒ හොඳයි අපි දැනගන්න කෙනෙකුනේ ප්‍රතිචාර ඒ ගැන මම දේශපාලනඥයෙක් විදිහට මට ඕන තරම් මොනවාද හොඳ නරක ප්‍රතිචාර හොඳට උරුයි මට ප්‍රශ්නයක් එන්නේ හැබැයි තමන්ගේ දේශපාලන ගමන තමන් හදාගන්න. මෙතන මේ අද මම අස්සම් කරා වගේ තව නායකයෝ ටිකක් එක්ක ඉස්සරහා වාඩි වෙලා අස්සම් කරන්න පුළුවන් දේශපාලන නායකයෝ මෙතන ඉන්න පුළුවන්. චමින්ද මන්ත්‍රීතුමා සුමිත් මන්ත්‍රීතුමාලා කවදාවත් හිතන්නේ නැද්ද මීට අවුරුදු 10කට පාරකට ඉස්සෙල්ලා හේෂ විධානකේ මේ වගේ තැනකට එයි කියලා. මොකද අපි හම්බෙලා තියෙනවා අපේ දේශපාලනයේ මට මතකයි එක දවසක් මම ප්‍රාදේශ සභාවට ඉල්ලන්න ආරම්භ කරන වෙලාවේ පල්ලෙපැද්ද පොළගාවේ චමින්දට මතක නැතුවේ චමින්දත් එක්ක කතා කරා. එයා මට සුබ පැතුව ආශ්‍රය එදා ආධුනිකයෙක්. මම එතකොට එතුමා මන්ත්‍රීවරයෙක්. සුවිශේෂවත ඊට ඒ නිසා මම මේ කතාව මතක් කරන්නේ මෙතන පළවෙනි වතාවට දේශපාලනය කරන කෙනෙක් හෙට මේ අනිත් දින ජේෂ්ඨයෝගේ නායකයා වෙන්න පුළුවන්. ඒක තමයි වෙන්න ඕන. ඒ අවබෝධය නැතුව දේශපාලනය කරන්න අපිට බෑ. නිසා මම අද මෙතනින් එහාට මම වැඩි දුර කතා කරන්නේ නැහැ. මොකද අපි ඉස්සරහට අපේ වැඩසටහන ගැන කතා කරමු. අපි එකක් එක්ක මේ අපේ අද ගමන පටන් ගමු. ඒ තමයි අපි විශ්වාසය. විශ්වාසයේ පළුදු වෙච්ච තැන ගමනක් නැහැ. ඔබට මම විශ්වාස වෙනවා. මට ඔබ විශ්වාස වෙනවා. ඒ විශ්වාසයේ පළවෙනි එක තියාගන්න. දෙවෙනි එක ඔබ විනයවත් වෙන්න. ඔබේ විනය තමයි වැදගත් වෙන්නේ. අපේ മന്ത്രിවරු ටික ඒ විනයානුකූලව කටයුතු කරනවා කියන පණිවිඩය සජිබේ മന്ത്രിවරුන්ගේ විනය කියන එක highlight කරලා ඉස්සරහට එන විදිහට කටයුතු කරනවා. ඒකින් කියන්නේ මේ පාසභාවය කියලා හාමුදුරුවෝ වගේ වාඩි වෙන්න කියලා. පාසභාවය දෙන්න පුළුවන් උපරිම දෙන්න. විපක්ෂයේ වගකීම තමයි ප්‍රාදේශ සභාවේ බාධා නොකර ප්‍රාදේශ සභාවේ තුල අපිට එළියට ගේන්න ඕන ජනතාවගේ අවශ්‍යතා ටික ජනතාවගේ වගකීම් පැහැරහැරීම් ටික එළියට දාන්න. මම හිතනවා බ්‍රිටිය නගර සභාවේ ප්‍රාදේශ සභාවේ යුතුයකම ඉටු වෙන්න ඕන. අපි අනිවාර්යයෙන්ම කොළඹ ප්‍රාදේශ සභාවේ බලය අපේ ගාවට ගන්නවා. ඒක අපි ඒක ආදර්ශමත් ප්‍රාදේශ සභාවක් විදිහට හදනවා. ඒකේ අපේ අරමුණ වෙන්නේ නැහැ.
විපක්ෂයට මොනවාද හේතු සපයන්න අපිට විරුද්ධ වෙන්න. අපි ඒකට අවශ්‍ය විදිහට අපේ කමිටු මන්ත්‍රීතුමාව මේ මෙහෙවීම අපි කට්ටිය එකතු වෙලා කරනවා. අපි ආදර්ශය දීලා තියෙනවනේ. දැන් කවුරුත් සමහර අපේ කට්ටිය රසයක් දුන්න සම්පකාරය ගන්නකොට ගේම් ගන්න අද වෙනකොට පොළොන්න කෝරළේ විදේශ සම්පකාර සමිතිය ගැන අපිට අබමල් රේණුවක චෝදනාවක් කියන්න බෑ. තිබුණා නම් එහෙම ජනතා විමුක්ති පෙරමුණේ පහුගිය මැතිවරණයේ ප්‍රධාන තේමාව වෙන්නේ ඒ විදියට අපි හදමු. මේ අපි තාම මමත් ආරම්භයේදී ඉන්නේ. ඔබත් ආරම්භයක ඉන්නේ. මේ දේශපාලනේ පටන් ගත්තේ ඔබ සියලු දෙනා නිවැරදි ගමන. අවුරුදු 20ක් අපි දේශපාලනේ කරලා තියෙන පුළුවන් සමහර කෙනෙක්. මේ නිවැරදිව පියවරෙන් පියවර හරි ගමනක් යන නිවැරදි ගමන ආරම්භ කරේ අද කියන තැන ඉඳලා වැඩ කරනවා. වැඩ කරනකොට පිළිවෙලකට ඔබේ තැන ඔබට අනිවාර්යයෙන්ම හිමිවේ. ඒක සැක තියාගන්න එපා. අවිශ්වාසය තියාගන්න එපා. සමහර මම හිතනවා මෙතන മന്ത്രിවරු විශේෂයෙන්ම රියන් ඉන්නවා. හීනකින්වත් හිතුවේ නෑ යාලා മന്ത്രിවරයෙක් කළා මම ඒවයි කියලා. මම කාටවත් කතා කරලා කිව්වෙත් නෑ. මම ලොකු කාර්යබහුල භාවයක හිටියේ පහුගිය මාස 6 මම ඔබ සියලු දෙනාට මගේ හදවතින් ස්තුතිවන්ත වෙනවා. මගේ ගමනට ඔබේ ආශිර්වාද ලබා දුන්න ඔබේ හයිය නිසා තමයි මට ඉවර කරගන්න පුළුවන් වුණේ. ඒ වගේම මම මෙතන මේ മന്ത്രിවරු පත් කරද්දි මම හිතන්නේ മന്ത്രിවරයෙක් විතර ඔබ පත් කරා කියලා සමහරු කෙනෙකුට හිතා ගන්නවත් බැරි වෙන කට්ටියක් තිරියා. සමහර තැන්වලදී මම කිසිම තැනක මට මෙයා මෙහෙ වෙන්න ඕන කියලා තැන තීන්දුව කරේ නැහැ. ඉතින් ඒ නිසා ඉස්සරහටත් ඒක ඒ විදිහටම ආරක්ෂා වෙයි. ඉතින් ඔබ ඔබේ තැන හදාගන්න එක දෙයක් මතක තියාගන්න. ඒක මම හිතනවා දේශපාලනඥයෙකුට තාම වැදගත් තාම හැම වෙලාවෙම අමතක වෙන කාරණාවක් වෙන්න ඕන. අපි මේ ගේම් එකක් ප්ලේ කරනවා කියලා ඔළුවේ තියාගන්න. මේ මම හිතනවා. ඒ ගේම් එක ගහන්නේ අපි එක දවසක. ගේම් එක ප්ලේ කරන්නේ තරගෙදින එක දවසක. හැබැයි අපි අවුරුදු 5ක් ප්‍රැක්ටිස් කරනවා. ඔබ නම් අවුරුදු 4ක් ප්‍රැක්ටිස් කරනවා. අවුරුදු 4 හරියට ප්‍රැක්ටිස් නොකර ගේම් එක ගහන්න ගියාම අපි හිතන්නේ නැති අපි අපේක්ෂා නොකරන ප්‍රතිඵල අපිට ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රැක්ටිස් එක හරියට කරන්න. තමන්ගේ දේශපාලන ජීවිතේ වැදගත් දවස ඡන්ද ඉල්ලන දවස කියන එක අද ඉඳලා තීන්දුව කළ වැඩ කරොත් මම හිතන්නේ മന്ത്രിවරයෙක් වෙලා අමාරු වෙන්නේ මම උදාහරණයක් ගත්තොත් අවිස්සාවේල්ල කිව්වා මේ කිව්වනේ දෙහියෝට ප්‍රාදේශ සභාවේ മന്ത്രിවරේ පොට්ටු මුළු රටේම බලත් පාලන බලය අල්ලන වෙලාව 68යි එතුමාගේ ප්‍රතිශතය සජිව මේ සැරේ 77යි කොට්ටාසික 174 ප්‍රතිශතයක් ගන්න පුළුවන් තරුණයෙක් ඉන්නවා කියන්නේ ඒ තරුණයා ගමේ මිනිස්සු මැරෙන ආදරය කරන තරුණ. ජනතා විමුක්ති පෙරමුණ, එතකොට මොකද්ද? ප්‍රජාන පෙරමුණ අනිත් සියලු පක්ෂ වාරගෙන තියෙන 126යි. මම කොල්ලට කතා කරා. එතෙන්ට එන්න. කෙනාට මෙතෙන්ට එන්න බැරි වෙයි. 150 ආදරය කරන්න තැනකට හදාගන්න පුළුවන් කියන්නේ යා දේශපාලනික වටිනාකමක් තියෙනවා. ඉතින් මම දන්නවා සමහරවල් ලොකු ප්‍රශ්න තිබුණා මෙතන. කොට්ටාස අරගෙන දවස් 10යි 15යි සමහර වෙලාවට කොට්ටාසෙ දෙන්න ඉදිරිපත් වෙච්ච කට්ටියගේ අනිත් එක්කන උදව් කරන්නේ නැති සමහරු කියවා ගැනීමේ වැරදි තියෙන්නේ නැති ඒ ඔක්කොම අපි ඉවර කරගමු. අපි මෙතනින් එහා ඊළඟ පියවර මම හිතන්නේ මේ ආසනේ අපි മന്ത്രിතුමාලා ටික අපේක්ෂකතුමාලා තුමියාලා ටිකත් එක්ක අපි මේ කලාප 35 හොඳ නායක 35ක් යටතේ පත්තිම් ලබා දෙන්න කටයුතු කරන කරුණායකතුමාගේ අස්සනින් යුතු පත්තිම් ලිපියක් විධිමත් ආකාරයට එතනින් පස්සේ අපි අපේ දේශපාලන කටයුතු ආරම්භ කරමු. ඉතින් අද පළවෙනි දිනේ ඔබ සියලු දෙනාට මේ අද අල්ලගත්තේ ගමන අත්හැරෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව මම මේ දේශපාලනේ කොතනදීද මම මේ දේශපාලනේ කොතන නතර වේද කියන එක මට කියන්න බෑ. ඒක මගේ වාසනාව. මේ ඔබත් අද වාසනාවක් තියෙනවා. ඔබ මොනතරම් වැඩ කරත් ජීවිතේ කවදා හරි දවසක මොන ආත්මික හරි කරපු පිනක් තමයි මේ. යනතාවට සේවය කිරීමේ වරමක් හම්බෙන්නේ නීත්‍යානුකූල කොහේ හරි පිනක්. ඒක කාටවත් වළක්වන්න බැරි පිනක්. ඒ පින තමයි අද මේ භුක්ති විඳින්නේ. ඒක නිසා ඔබ මේ වටිනා අවස්ථාව හරි විදියට පාවිච්චි කරන්න. මේක මෙතනින් එහාට පැත්තට දාන්න එපා. අද ගන්න ගැම්ම හෙට අමතක කරන්න එපා. සතියක් යනකොට ඒ ගැම්ම නැති වෙන්න එපා. එහෙම වුණොත් අමාරුයි. ඒ ගැම්ම කන්ට්‍රෝල් එකේ තියාගෙන යන්න. පාලනේ තියාගෙන යන්න. ඒ නිසා මම මුලින් කිව්වා වගේ මේ තරඟේ ඉදිරි පෙළට ඇවිල්ලා ඉන්නේ මොකක් හරි පක්ෂයේ හදපු නිර්ණායකත්වයේ යම් පිරිසක්. හැබැයි ඊට වැඩි දක්ෂව පිටිපස්සේ ඉන්නත් පුළුවන්. ඉතින් නමුත් දේශපාලනේ කවදාවත් සමතලයක යන්නේ නැහැ. ඒක විචල්්‍ය වෙනවා. ඒ විචල්්‍යභාවයේ තේරුම් අරගෙන දේශපාලන කියවීම තුළ ජීවත් වෙන්න පුළුවන් කෙනා මොනවද කියන්නේ මේ පූර්ව ප්‍රතිඵල පූර්ව විශ්වාසයන් නැත්නම් පෙර මහා ලොකු ජයග්‍රහණ අපේක්ෂාවෙන් ජීවත් වෙන්න බෑ.
ජනතාවත් එක්ක දෝලණය වෙන ජනතා මතයනේ. මට කියන්න බෑ අපිට සරේ මම මේ තැනට එනවා කියලා. ඒක ජනතාවත් එක්ක මම අන්තිම මොහොත වෙනකන් ඉන්න විදිහ හොඳට මතක තියාගන්න. එක කාරණාවක් එක්ක ඔබ මනින්නත් එපා. ඔබ ජනතාවත් එක්ක ඉන්න කාරණාව එකයි. ඒ දේ අනුව මට දන්ද දෙන්න ඕන කියලා හිතනවා. ඔබ හැම පැත්තම ආවරණය කරන්න ඕන. මොකද අද සමාජයේ ලොකු වෙනසකට වාජනය වෙලා මේ තාක්ෂණ දියුණුවත් එක්ක ඔබ හැම දෙයකින් කල්පනා කරලා බලන්න. මට දැන් SMS එකක් තියෙනවා මම හිතන්නේ එක අපේ අපේක්ෂකතුමන්ලා ඒ තමන්ගේ දුක තමන්ගේ අවස්ථාව තමන්ගේ අනාගතය ගැන ඒ ඔක්කොටම උත්තර දෙන්න කියන්නේ. මට ඒක උත්තර දෙන්න කියන්නේ නැති මට එයාලා පරිණත වෙන්න ඕනේ. ඒ යාළුවනේ දැන් මම මේ කතා කරනකොට යාළුවා දැනීම අඩේ ඇත්තනේ මම අපරාධයේ SMS එක ඇහුවේ. ඒක බැලලා මොකවත් නෙමෙයි ඒ අවස්ථාව ඉල්ලලා මම මේ කරපු හැම දෙයකම මොනවා හරි පිටිපස්සේ තියෙනවා. ඒ පිටිපස්සේ තියෙන්නේ මේට වැඩිය හොඳ දෙයක් තිබුණේ නැහැ. හොඳම දේ තමයි වෙලා තියෙන්නේ. හරිද? මෙතනින් එහාට තමන්ගේ අභිමානය රැකගන්න තමන් දේශපාලනය කරන්න මේ නායකයෝ ටිකක්. මේ ඇවිල්ලා පාක්ෂිකයෝ ටිකක් මේ අපේ පක්ෂයේ සමාජිකයෝ ටිකක් නෙමෙයි. මේ අපේ පක්ෂයේ කොළොන්නාසනේ නායකයෝ ටික. ඒතර කොළොන්නාසේ නායකයෝ ටිකේ ඊළඟ පළවෙනි නායකයා වෙන උත්සාහ කරන්න හිත යටි. මේ ඕන කෙනෙකුට පුළුවන්. හරිද? ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. මේක මේ මම දන්නේ ඊළඟට තියෙයි කියලා මම නම් අතිශයින්ම ප්‍රතික්ෂේප කරන කමයක් මේ පළාත් පාලකමේ දක්ෂයාට මතු වෙන්නත් බෑ. වෙන හේතුපාදක එක තමයි മന്ത്രിවරේ හැදෙන්නේ. වාසනාවට තමයි කොට්ටාසයක් දීලා മന്ത്രിවරයෙක් වෙන්නේ නැත්නම් රැල්ලටම තමයි මේ කියන්නේ. හැබැයි අතිදක්ෂයෙක් මේක එළියට එනවා. හැර දක්ෂයෙකුට මේකේ මතු වෙන්න තියෙන අවස්ථාව විරලයි. ඒ නිසා මම හිතනවා අපිට පළාත් පාලකමේ අර අපි ඉල්ලන කාලේ වගේ මනාවක මෙල තිබ්බනම් අපිට මේකේ අතිදක්ෂය හොඳ කැපැසිටි එකක් තියෙන කෙනා හොයාගන්න පුළුවන්. අපි හිතනවා ඒක ඉස්සරහට එයි කියලා. ඉතින් එතනින් එහාට පළාත් සභා පාර්ලිමේන්තු හීන ඇතුලේ තියාගෙන හරියට දේශපාලනය කරනවා. හැබැයි හරියට දේශපාලනය නොකර බොරුවට ලයිස්තුවර නම දාගෙන ඡන්දිල්ලලා තියලා වැඩක් නැහැ. බරාද වෙලා වැඩක් නැහැ. ඒක නිකන් ඔබේ දේශපාලනය දැන් ඔබට මං හිතනවා මෙතන ඉන්න කට්ටියගේ කාට හරි දැනන නැති මම මීට වැඩිය තා චුට්ටක් කරන්න මමත් මන්ත්‍රී කියලා. ඉතින් කවුරුද දැනන නැති මං හිතනවා නැති කියලා. ඒක දැනෙන්න දෙන්නේ. ඒක දැනෙනවා කියන්නේ ඔබ මං හිතන්නේ අර තමන්ගේ භාවිතාව තුළ නිවැරදි කියවීමක් ඇත. මට ඡන්දය උරුම මට කවදාවත් දැනෙන්නේ මට මේ මං උපරිම කරා කියලා මට දැනෙනවා. මං හිතනවා මෙතන උපරිම කරා කියලා සතුටු වෙන්න බැරි එක්කෙනෙක් හරි ඉඳී මං හිතනවා එක්කෙනෙක් නෙමෙයි එක්කෙනෙක් දෙන්නේ කරා අනිත් කට්ටිය ඔක්කොම මේක දැනෙන්නේ. මම දැක්කනේ මේකේ. තව කළ යුතු බොහෝ දේවල් සමහර විදියට ගත්තොත් කාර්යාලය ගහන දිනේ එදාට කාර්යාලය ගහනවා කියනනම් එදාම කාර්යාලය ගහන්න පුළුවන් වුණේ අපි කිව්වනේ. ඒ හින්දා ඉස්සරහට ඒවා ඔක්කොම නිවර්දි කරගෙන අපි වැඩේට බහිමු. මම හිතනවා මේ කොළොන්නාසනේ අලුත් සංවිධානයක් අපිට හදන්න පුළුවන්. මේ පළවෙනි වතාවට තමයි සංවිධාන බලවේගයේ මන්ත්‍රීවරු ටිකක් හැදෙන්නේ. සංවිධාන බලවේගයේ මන්ත්‍රීවරු ටික අපිට කොළොන්නේ සභාවක් හදාගත්තම අපි සභාවක් එක්ක අපි මේ වැඩසටහන ආරම්භ කරමු. එහෙනම් ඔබේ වැඩිහිටියෙක් නැත්නම් ඔබේ සහෝදරයෙක් ඔබට ආදරය කරන ඔබේම කෙනෙක් විදිහට මම සියලු දෙනාටම හදවතින්ම සුබ පතන ඔබේ දේශපාලන ජීවිතයේ සාර්ථක වේවා. वीरसिंह समझाया एमपीडी प्रासभावी मंत्री दुबे आर्य कर्तव्य श्रीलंका प्रजातंत्र समाजයේ ආත්මවස්තාවට නීතියට අනුකූලව සහ අවස්ථාව යොමු කරන බවටද ශ්‍රී ලංකා ජනතාවේ පක්ෂපාතී වන බවටද මාගේ උපරිම ශක්ති ප්‍රමාණය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී රජයේ ආත්මවස්තාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරවமான යුතුව ප්‍රකාශ කරන විඥානදී Gilang pasti kata itu. Gilang. Boleh kan tahu? Ini. Tak foto para. Ini.